නිල්වලා කුමරි නිදි කරවපු බික්කුච්චන් අයියලා ඉංගිරිසියෙන් ලොව හොල්ලොව ඉංගිරිසි ගුරාලා රිටන් කරපු චෙක් හෝදන අපේ ඩෝබි මල්ලිලා අවුරුද්දයි මාස 3යි අපි සේරම රැවටිලා මෙයා ඩිස් එක ගන්න හදන්නේ මෙයා ඩිස් එක ගන්න හදන්නේ මෙයාට හොදපෙකින් ඩිස් එකක් දෙන්න හදන්නේ කුච්චන් එකක් තමයි මේ සද්දා තිස්සලා ආගම ධර්මය විකුණන් වළඳන ඝන ගෙඩියලා දුන් චෙක් පත රිටන් උනේ ඊට මේ ප්‍රශ්න ඇති නිසා බුදුදහමට තර්ජනයක් මෙවැනි ඝන ගෙඩියලා Hey y'all, come look at this. මේ තමයි වඳුරන්ගෙන් බනහලා ජේතවනාරාමයට ගල් ගහලා මහාන වෙච්ච කට්ටිය. අපිත් එහෙම තමයි. ඇමතිවරු නෙමෙයි රජවරු කණෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් තමයි ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා. මේ රටේ ජනතාවට නිසි විදියට නායකත්වය දීලා එහෙම අපි එළියට දැම්මා. අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ඔස්සේත් අපි පාලකයන්ව එහෙම දාලා තියෙනවා. එහෙම නොවන යුදමය ක්‍රියාමාර්ගනත් අපි ඓතිහාසිකව අපි එහෙම දාලා තියෙනවා. ඒ ආණ්ඩුව නැවත ස්ථාපිත කරන්න, ඒ තිබුණු සංහිඳියාව නැවත ස්ථාපිත කරන්න, ඒ කරගෙන ගිය යහපත් කටයුතු වලට අකුල් හෙලන්නේ නැතුව කටයුතු කරන්න මැදිහත් වෙන්න. දඹනාරං කෙසෙල් දෙල් දඹර අමිලගේ වැඩි බන දැන් අස්සනෙම් ලිත්‍රෝ ගෑස් නඩුව ඇතේ රට යවලත් සල්ලි ගතේ ඒ නඩු දෙක පත්තු වුණොත් පෙරුවන් සරණයි. පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිත්‍රෝ ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්තන කටයුතු වෙනුවෙන් රුපියල් 95,000ක මාසික ඉන්ධන දීමනාවක් ලබා දී ඇති බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද අනාවරණ වුණා. අද දිනේ ලිට්‍රෝ ගෑස් සමාගමේ මුල්‍ය පාලක ලෙස කටයුතු කළ මුදිත තමානක මහතා සාක්ෂි ලබා දුන්නා. ජනාධිපති නීතිඥ සබ්රි මහතා මතු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් සාක්ෂිකරු කියා සිටියේ 2015 වසරෙන් පසුව පූජ්‍ය දඹර අමිල හිමියන්ට ප්‍රවාහන දීමනාවක් ලෙස මාසිකව රුපියල් 1,25,000 බැගින් ගෙවීමට සමාගමේ පාලනාධිකාරියෙන් යෝජනාවක් ඉදිරිපත් වූ බවයි. එයට තමා විරුද්ධ වූ බවත් ඉන්පසුව මාසකට රුපියල් 95,000ක් බැගින් සමාගමට අයත් රහස් කිනුමකින් උන්වහන්සේට ගෙවීමට පියවරගත් බවත් ඔහු එහිදී සඳහන් කළා. ඔබට තලන්න ඕන බූවල්නේ. ඇතිවරණ ළඟ එනකොට බැඳුම් කරේ වෙච්ච දේවල් වහ ගන්න ඕන වෙනකොට අපේ පවුලේ ගේන්න ඕන. දැන් අද අම්මා මෙතන මල්ලි FCID එකේ අනිත් මල්ලි හෙට එනවා මෙතනට. ඔය හෙට ගදියවත් වෙනවා මට මේ ප්‍රශ්නේ තමයි. වාහන එක පාට මාරු වීම ගැන තමයි මේ ගෙන්නලා. DRC එකෙන් අනිකුත් සල්ලි දීපු අය ගැනත් හොයන්න. සල්ලි ගත්ත අයත් ඉන්නවා. අසංගල සල්ලි දීපු අයත් ඉන්නවා. මේ ආණ්ඩුව ආවට පස්සේ පහුගිය කාලේ බිලියන 5ක් කරන් දීප ගම් වතුරට ආධාර දෙන්නේ. ආණ්ඩුවේ වංචාවල් වහගන්න, ගල්ලංගුරු වංචාව වහගන්න, කැප් වංචාව වහගන්න, කන්ටේනර් පන්නපුව වහගන්න අපිව අධිකරණ වලට කැඳවලා පළක් වෙන්නේ නැහැ. හැබැයි දුන්න පොරොන්දුවක් නේද මේ පරණ ෆයිල් එක ගන්නවා කියන්නේ. ඔව්. එතුමා දීපු පොරොන්දුවක් වෙන්න පුළුවන්. හැබැයි මේ මොන ෆයිල් එකද කියන එක තමයි ප්‍රශ්නේ. ඕනෝක තමයි ප්‍රශ්නේ. ආණ්ඩුව හිතනම නම් අපිව CID එකට ගෙනල්ලා, අපේ අම්මව CID එකට ගෙනල්ලා, අපේ තාත්තව ගෙනල්ලා ගල්ලංගුරු මගඩිය යට ගහ ගන්න ඒක වෙන්නේ නැහැ. ආණ්ඩුව හිතනම නම් අපි CID එකට ගෙනාම බය වෙලා කන්ටේනර් 323 පන්නපු එක ගැන අපි අහන්නේ නැහැ කියලා ඒක වෙන්නේ නැහැ. ආණ්ඩුව හිතනම නම් අපෝ හිරගෙදර දාලා අර වරාය පන්නපු කුඩු කන්ටේනර් දෙක යට ගහ ගන්න පුළුවන් කියලා අපේ හාමුදුරුවනේ ඒක වෙන්නේ නැහැ. බෑ ආණ්ඩුව හිතනම නම් අපෝ හිරේ දාලා අපෝ ඊට හිරගෙවල් පෙන්නලා මෙරටේ ජනතාවට Taman දීපු පොරොන්දු යට ගහ ගන්න පුළුවන්. Taman කියපු බොරුව යට ගහ ගන්න පුළුවන් කියලා ඒකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉඩ තියන්නේ නැහැ කියන එක අපි ආණ්ඩුවට මතක් කරලා දෙනවා. හොරෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ හොරාට තරක කරන්න බෑ. තව හොරු එළියේ ඉද්දි මාව විතරක් ගත්තයි. කුඹලා මාළු කෑවා නම් විඳවා පම්බල. ඔන්න ගයිස්, නෑමොලයා කියනවා අම්මව හිරේ දාලා වැරදි වහගන්න බැරිලු. හොඳයි අපි බලාගමු. කර්තද මේ අභියෝග කරන්නේ? නිතියටද? අධිකරණයටද? උඹේ අම්මා සිල් අරන් හිරේ යන්නේ නෑ. හොරකම් කරපුවට තමයි හිරේ යන්නේ. උඹටත් ඔය ටිකම තමයි. දැන් ඒවට වන්දි ගෙවන්න ලෑස්ති වෙලා හිටපන්. උඹලගේ හොරකම් හොයලා හිරේ දාන්න තමයි මේ ආණ්ඩුව ගෙනාවේ. අපි ගියාම චාමර මන්දිතුමා කවදද ආණ්ඩුව වෙනස් කරන්නේ?
යකෝ ආණ්ඩුව වෙනස් කරන්න බෑ. 159 ගල් පිළිම වගේ වාඩි කරවල ඉන්නවා ඉස්සරහා ඉන්නවනේ මදිවට පිටිපස්සෙත් ඉන්නවා. දැන් අපි ඉස්සර පාර්ලිමේන්තුවේදී එහා පැත්තේ විතරයි ආණ්ඩු පක්ෂ. එතන පුටු 125ක් තියෙනවා එහාට. අපේ මේ පැත්තේ පුටු 100ක් විතර තියෙනවා. අතන 125ට අමතරව මේ පිටිපස්සෙන් දාලා තියෙනවා තව 30ක්. ඉතින් කොහෙ වාඩි කරවන්නේ? එතකොට දැන් අපි කතාවක් කරන්න නැගිට්ටම ඉස්සරහින් ගහන පිටිපස්සෙන් ගහන. කොහොමද වැඩි? ඕනෝක තමයි ප්‍රශ්නේ. මට ආරංචි වුණා මේ සමහරෙක් කියනවා කියලා මේ මාරාන්තික උපවාසය සමගි ජන බලවේගයේ ක්‍රියාත්මක කරන උපවාසයක් කියලා. ඒක සම්පූර්ණ බොරු ප්‍රකාශයක්. කට ඇරියොත් පචයක්. ඇත්ත කතාව තමයි සමගි ජන බලවේගයේ තමයි ඒකේ නායකයා හැටියට මමත් මගේ කණ්ඩායමත් තමයි මේ ගුරු සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් මුල ඉඳලම පෙනී හිටියේ. ඔයිස්කත් දේශපාලනයට නෙමෙයි මුල ඉඳලම. nice. නමුත් අපිට රාජ්‍ය බලය ලබා ගන්නට ඒ ජනවර්ම ලැබුණේ නැහැ. ඒ ජනවර්ම ලැබුණා නම් අද මේ උපාධිධාරී දරුවෝ ටික මෙතන මේ ගුරු භවතුන් ටික මෙතන මාරාන්තික උපවාසය නිකන් උපවාසයකවත් යෙදෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා මේ 16000 17000 වටිනාකම. ඒ නිසා මේ බොරුකාර රජයෙන් අපි ඉල්ලීමක් කරනවා තවදුරටත් සාකච්ඡා වැඩක් නැහැ. වැඩේ ක්‍රියාත්මක කරන්න. දැන් අපිට අඟහරුවාද සාකච්ඡාවක් ජනාධිපතිතුමා ලබලා දීලා තියෙනවා. එතකොට ඒ සාකච්ඡාව අසාර්ථක වුණොත් සර්ගේ රජයක් යටතේ අපිට අනිවාර්යයෙන්ම සාධාරණ ඉටු කරන්න සර් සූදානම්. අනිවාර්යයෙන් මේක ඉෂ්ට කරනවා. ඒක අපි ලේන් අස්සම් කරලා කියනවා. ඒක අපි ලේන් අස්සම් කරලා කියනවා. සජිත් මෙලෝ දෙයක් දන්නේ. පව්. 2000 years later. ඕ බටකොඩ. ඔන්න ඔයාගේ අද හරි. අද ඔයාගේ උපාධිපත්වීම් 3ක්ම දෙනවා. ඕකේ. දන්නවද නැද්ද? දන්නවා මගෙන් කිව්වා. මේ කොටයිද? දැන් මෙතන උපාධි ඉන්නවද? එන්න උපාධි එන්න. ඕනේ මට කියලා එවෙන්න. මේ මල් සංගමයි. මේ මල්ලි ඉස්තේ ගන්න තාත්තා පොරන මැඩම් තමයි. ආ උපාධි. මොකද දැන් මට කියන්න මෙතන රැස්වීම් කරපො. පෝලිං බූත්, කවුන්ටිං, කාර්යාලය එකක් තියෙනවා නේද? ඒ අය විතරයි දැනට. ඒ කියන කට්ටිය විතරක් එන්නේ. අර පැත්තෙන් පොලිමට එන්නේ. ඒ කියන කට්ටිය පොලිමට එන්නේ. පොලිම් මේ අනේ මේ ඔයාලා කරනවා. මගේ පුතාස. ඔය පස්සේ දැන් ඉන්නේ ආයි පස්සේ. බයි නේ. පුතා ඔයාලට උසමදිනම් කම්කරු. ඉතින් අපි නම් සෙකියුරිටි. හරි? ඒ දැන් ප්‍රොෆයිල් දැන් ඔයාගේ කෝ හතර පහකින් අනිත් එක මේ ඔක්කොම මගේ මේ මහමැතිවරණයට වැඩ කරපු අය වෙන්න ඕනේ. ආයි මේ අනිත් උසගෙන එන්නේ මෙන්න මෙතන.